ගෝවන් හැමෝටම උන්න පෙන්වන්නේ වෙල්ඩයක්. ඉතින් වී ඉහලා වී පැලවිලා තියෙන්නේ පේනවා ඇති. මෙතන අක්කර ගානක් තියෙනවා මේ පැත්තට වෙන්න. පේනවා මේ කෑල්ලෙම දැන් පැලවිලා තියෙන්නේ ගොබ ඇදලා. හරිම ලස්සනයි. මේ රජරට පුරවරේ එතකොට අද උදෑසන ලොකු වැස්සකුත් වැස්සා එකේ වතුර තාමේ තියෙන්නේ. ඒ කියන්නේ ගොයමට වතුර එකතු වෙලා තිබෙනවා. මේ විදිහට වතුර තිබුණොත් මේ පැල කුණු වෙන්නත් ඉඩ තියෙනවා බොහෝ දුරට. පේනවා ඇති ඉතින්. මේ ලියද්දී මේ පේන වතුර තියෙන. ඒක තමයි අපි කියන්නේ මෙතන. මාර විදිහට ගොවියෝ දුක් විඳිනවා. මොකද හරියට කරොත් අවසන් වරුසයෙන් පව බාධා වෙනවා. වරුසාව නැති වුණොත් වියලී ගිහිල්ලා බාධා ඇති වෙනවා. අර පේන ඇති ලස්සන. මේ පේන තෙක්මානේ අක්කර දෙකක විතර බිමක් දැන් ඉහලා තින්නේ. අර උඩහ කෑල්ලේ තාම කුඹුරු හාලාවක් නැහැ. පේනවා නේද? පේනවා. හරි එහෙනම් තවත් වීඩියෝ එකේදී හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.